රට කොහොමද මේ ගෙදරින් ධම්ම තාත් එක්ක යනද මොහොතත් එන්නේ? එන්න කියන ඕන වෙලාවක අපි යනවා. ඉතින් අපි ආණ්ඩුවක් දැනගන්න ඕනේ බලපෑම් කරලා බය කරලා මේ ගමන යන්න බෑ. ඉතින් පැහැදිලිවම මේකට පරීක්ෂණයක් වෙන්න ඕනේ. ඒ හින්දා අපි හිතනවා අපේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි පරීක්ෂණ කටයුතු වල සහයෝගය දෙන එක. මේ අනිත් පැත්තෙන් මේ පරීක්ෂණ කටයුතු අර බලපෑම් කළා බලහත්කාරයෙන් කටුත්තර ලියා ගන්න න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වෙනවා නම් කිසිම කෙනෙකුට සාධාරණයක් වෙන්නේ නැහැ. අවසානයේ ඒකේ පාඩුව ගෙවන්න වෙන්නේ මෙරට ජනතාවට. මොකද ජනතාව රවට්ටන්න තමයි එහෙම කරන්නේ. අපි දැක්කේ ඔබතුමාගේ පියාත් මාළගෙදරට සහභාගී වෙලා තිබුණා. ඒක කොයි විදිහට දකින්නේ විපක්ෂය කොයි විදිහට ගණි කියලා හිතනවා ස්වාමීන් වහන්සේ? විපක්ෂයේ කෙසේ වෙතත් මම හිතනවා පරීක්ෂණයක් වෙන්න ඕනේ. මොකද ආණ්ඩුව උත්සාහ කරනවා මේ හුඟක් දේවල් යට ගහන්න. දැන් අපි දැක්කා මුදල් අමාත්‍යාංශය සම්බන්ධයෙන් වෙච්ච සිදුවීමේදී වෙච්ච මරණයක් සම්බන්ධයෙන් කෝටි 80ක් පන්නපු එක සම්බන්ධයෙන්. හැබැයි ඒක ඒ වෙලාවෙම සියදිවි විහානි කර ගැනීමක් කියලා යට ගැහුවා. හැබැයි මේකෙදි දැන් ලොකු සමාජ කතිකාවක් හදන්න උත්සාහ කරනවා. හැබැයි මේ හැම එකක් ගැනම සාධාරණ පරීක්ෂණයක් වෙන්න ඕනේ. කොහොමද මේ ආරාධනාවට උන ගිහිල්ලා කට උත්තරයක් දෙන්න බලවත් කොහොම සූදානම කියලා මෙහෙම අදහසක් නැද්ද තාම? නෑ අපි එන්න කියන ඕන වෙලාවක යනවනේ. එහෙනම් ඒක ගැන ප්‍රශ්නයක් නෑ අපිට. කවුරු හරි කියනවා මේක නිකන් මගාරී කියලා කතාවක් කියනවාද ඔබතුමා? මගාරින හේතුවක් නෑනේ. දැන්ට ඉතින් ආණ්ඩුව අය නම් අපි දකිනවා බොහෝ ප්‍රශ්න වලට මග ඇරලා මාරු වෙන්න උත්සාහ කරනවා. ආණ්ඩුවේ නැමැති හැමතිවල. හැබැයි ඉතින් එහෙම ලිස්සලා ගිහලා හරියන්නේ